බන්ධනය අයින් කරන්න ක්‍රමයක්. මේවාගේ බන්ධනයක් අයින් කරන්න මන්ත්‍රයකින් හෝ දේව උපකාරයකින් හෝ තවත් ක්‍රමයකින් බෑ. මක් නිසාදයත් ධාතුන් වහන්සේලා වැඩ සිටින ධාතු සෑයක කරපු ප්‍රාර්ථනාව නිසා එකටම නම් යන්න පැතුවේ එකටම යනවා. ඉතින් මේ දෙන්න වෙන් කරන්න ක්‍රමයක්. මේ දෙන්න දැන් පැති දෙකක්නේ. ඒතර දෙන්න පැති දෙකකට දැන් යන්නේ මොකද? කොහොමද දැන් මේක වෙන් කරන්න ක්‍රමයක්? වෙන් කරන්න ක්‍රමයක් නැහැ. හැබැයි මේ දෙන්න වෙන් වෙන දවසක් එනවා. කවද්ද වෙන් වෙන දවස? ධාතුන් වහන්සේලාගේ සෑය වන්දනා කරපු පින අවසන් වෙනවද? එදාට අර එකට කරපු ප්‍රාර්ථනාව ඉවර වෙනවා. එදාට වෙන් කරන්න පුළුවන්. පින්වතුනි, ධාතුන් වහන්සේලාගේ සෑය වැන්ද පින අවසන් වෙන දවස කවද්ද? පින්වතුනි, රහතන් වහන්සේ නමකටවත් ධාතු සෑයක් වැඳපු පින අවසන් වෙන දවස කියන්න බෑ. රහතන් වහන්සේ නමකටවත් ධාතු සෑයක් වැඳපු පින අවසන් වෙන කල්ප ගාන කියන්න බෑ. දැන් ඵලයන් එකට චෛත්‍යවල එකට මල් පුදලා එකට පහම් පත්තු කරලා ජෝඩු පතපු ඒවා ගණන් කළ නොහැකි සංසාරයක අරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ අතිශය භයානක කතා